පැමිණ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි. වැඩම කොට වදාළ මහා සංඝරත්නයෙන්ද පැමිණ සිටින සියලුම සදහැවතුන්ගෙන්ද අවසර අප ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුව මගින් දුරුතු පෝය සහ වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව නිමිති කොටගෙන පවත්වනු ලබන තවත් වන්නට යෙදුණු පින්කම් මාලාවේ අවසාන දිනය. අද දිනටත් අප ඔබ සැම කෙරෙහි මහත් අනුකම්පාවෙන් අප විහාරස්ථානයට වැඩම කොට වදාළ අපගේ ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවේදී පාද නමස්කාර පූර්වකව සාදුනාදී පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දිනට නියමිත සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාවට පසුව ස්වාමීන් වහන්සේලා ශ්‍රී ලංකාව බලා වැඩම කරවීමට නියමිතයි. ඒ නිසාවෙන් වැඩසටහන 8යි කාල පමණ වන විට නැවැත්වීමට අප බලාපොරොත්තු වනවා. කෙටි ධර්මානුශාසනාවකුත් සමග මෙවර වැඩපිළිවෙල සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාමය පින්කම අපහට සාර්ථක කර ගැනීම සඳහා අප විහාර කමිටුවට නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කිරීම සඳහා අවසර. ඒ වනුව අපගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකාවේ සිට වැඩම කොට වදාළ අතිපූජ්‍ය දැරණියගල ජිනරතන ස්වාමින් වහන්සේත් පූජ්‍ය ආටිගල විපස්සී ස්වාමින් වහන්සේත් මූලික සිව්පස් මහ සංඝරුවන අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩම කරලා අප සියලුම දෙනාට ආශිර්වාදයක් ලෙස සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව සිදු ඇතුළු අනිත් සියලුම පින්කම් කටයුතු සිදු කරා. ඒ වෙනුවෙන් අප ඕමාන් වාසී සියලු බෞද්ධ ප්‍රජාවගේ ගෞරව ප්‍රණාම ස්තුතිය කෘතවේදීත්වය අප මේ අවස්ථාවේදී සාදුනාදදී පළ කර සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා අපහට වීසා පහසුකම් සඳහා අනුමැතිය ලබා දුන් තානාපති කාර්යාලය වීසා පහසුකම් සඳහා අනුමැතිය ලබා දීමත් ඒ වගේම පිරිත් සජ්ජායනාමය පින්කම් කටයුතු සඳහා තානාපති කාර්යාලය ඇතුළු පරිශ්‍රය ලබා දුන් ගරු තානාපති වැඩබලන තානාපතිතුමාත් කාර්ය මණ්ඩලයටත් අප විහාර කමිටුවේ ගෞරව ප්‍රණාම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම මහා සංඝරුවන වැඩම කරවීමට අවශ්‍ය වීසා පහසුකම් වල බර පෙනදරු කාන්ති මල්ලිකාරච්චි මහත්මිය, ධම්මිකා විජේසිංහ මහත්මිය, අසංක ඇතුළු පිරිස, ප්‍රියන්ති පිංගමගේ මහත්මිය, අනුරුද්ධිකා මහත්මිය, ප්‍රේමකාන්ති ලතා මහත්මිය, ප්‍රදීප් නිලන්ත මහතා, නිහල් ප්‍රේමචන්ද්‍ර මහතා සහ රවීන්ද්‍ර ජයසිරි ගුණසිංහ මහතා ඇතුළු සියලු දෙනාටද අප කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ගුවන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බර පැනදරු වෛද්‍ය මාලති රාමචන්ද්‍ර හා බෙනී රාමචන්ද්‍ර මහතාත්, දීපානි පෙරේරා මහත්මිය, මානික හුළුගල්ල මහතා, මලික් බද්දේගම් මහතා, ධම්මික ළමා හේවා මහතා සහ සෑම වර්ෂයේ පුරාවටම සුසන්ත මහතා විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් බලපත්‍ර සඳහා මුදල් එකතු කරන ගිණුමට සහයෝගය ලබා දුන් සියලුම දෙනාත් අප මේ අවස්ථාවේදී ගෞරව ප්‍රණාම අපගේ කෘතවේදීත්වය ඒ සියලුම දෙනාට මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. ඒ වගේම මෙම පින්කම සඳහා විහාරස්ථානය පිරිසිදු කරමින් සැරසිලි කටයුතු සිදු කරමින් ඒ වගේම අපගේ රන්වැට මෙවර
ආලේප කරමින් නන් අයුරින් සහයෝගය ලබා දුන් සීලම සදහැවතුන්ටද අප මේ අවස්ථාවේදී අප විහාර කමිටුවේ කෘතවේදීත්වය පළ කර සිටිනවා. අද දින මෙම සම්බුද්ධ පූජාවට සහ ධර්මානුශාසනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ රාජකරුණා මහත්මිය ඇතුළු පිරිස. ඔවුන් නියෝජනය කරමින් යුවිදු තෙපුල් පුතුට මල්වට්ටියක් පූජා කරමින් මහා සංඝරත්නයට ආරාධනා කරන ලෙස අප කාරුණිකව සිහිපත් කර සිටිනවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්බුද්ධ පූජාවට සහ කෙටි ධර්මානුශාසනාව සඳහා කාලය සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. කවුරු සාදුනාදිය පවත්වන්න සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණා අචින්ත්‍යා අචින්ත්‍යේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යෝති. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි. පින්වත් සෑම දෙනාම බෝධිසත්ත්ව සීලයක් වෙන ආජීවට්ටමක සීලය සමාදන් වෙලා දැන් සෝදානම් වන්නේ සන්ධ්‍යාවේ සම්බුද්ධ වන්දනාවක් සම්බුද්ධ පූජාවක් පැවැත්වීමටයි. හාරන්ඩ මහගු රත්තරන් මතුවෙන වටිනා රන් ඉල්ලමක් වැනි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදුගුණ සිහිපත් කරලා එවැගේම උද්දේශික සම්බුද්ධ පූජාවක් ඇටියට සම්බුද්ධ වන්දනාවක් ඇටියට පැවැත්වීමටයි සූදානම් වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කියන්නේ ඥාන සාගරයක්, ගුණ සාගරයක්. ලෝකයේ තියෙනවා සාගර පහක්: ජල සාගරය, සංසාර සාගරය, ණය සාගරය, ඥාන සාගරය හා ගුණ සාගරය කියලා. සැබවින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාන සාගරයක්මයි ගුණ සාගරයක්මයි. උන්වහන්සේගේ ගුණේ මෙතකයි කියලා ප්‍රමාණ කරන්ට ප්‍රකාශ කරන්න පුළුවන් සමතෙක් ලෝකේ පහළ නොවන බව මේ ගාථා පදේ සනාථ කරනවා. බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නන් කියන ගාථා පදයෙන්. ඒ කියන්නේ බුදු කෙනෙකුටවත් බුදු ගුණ කියා නිම කරන්න බෑ කියන බවයි. කොටින් ව්‍යාහාර කරනවා මේ මහ පොළොව යොදුන් 2,40,000ක් ඝනකමයි. යොදුන් 2,40,000ක් ඝනකම ඇති මහ පොළොවට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය ඝනයි කියන බව පොළොව උපමාවෙන් උගන්වනවා. ඒ වගේ මහ මුහුද යොදුන් 84,000ක් ගැඹුරයි. යොදුන් 84,000ක් ගැඹුර ඇති මහ මුහුදට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය ගැඹුරයි කියන බව මුහුදු උපමාවේ සඳහන් වෙනවා. ඒ වගේ මහා මේරු පර්වතය, මහා සාගරය පින්නතුනි ජල මට්ටමේ යටට යොදුන් 84,000ක් තියෙනවා. ජල මට්ටමින් උඩත් යොදුන් 84,000ක් උසයි. මේ තරම් අතිවිශාල මහා මේරු පර්වත රාජයාටත් වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය ඝනයි කියන බව ඒ පර්වත උපමාවේ උගන්වනවා. ඒ වගේම කෙළවරක් පරතරක් නොපෙනෙන පැතිරේ ගිය අනන්ත ආකාශයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය පැතිරී පවතින බව ආකාශ උපමාවේ උගන්වනවා. එහෙමනම් ඔබ අප හැමදෙනාම දැන් මේ සූදානම් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය තුල, ඥාන සාගරය තුල පීනන්න කිමිදෙන්න නෙමෙයි. ගුණ සාගරෙන් ගුණ අංශුවක් අරමුණු කරගෙන ඊටාම සදහසිතෙන් පිළිවෙල කොට මේ බුද්ධාසන මත තැන්පත් කළ සියලු පූජාවන් පූජා කරන්නටයි. එහෙමනම් හැමදෙනා බුද්ධාලම්මන ප්‍රීතිසිතේ පහළ කරගෙන මේ බුද්ධාසන මත තැන්පත් කළ සියලුම පූජාවන් මුළු තුන් ලෝකයේ සනසා වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන පූජා වේවා. මෙන් ජනිත වන කුසල් වල බලෙන් පින්වත් සෑම දෙනාටම නමින් මිය පරලොව ගිය ඥාතීන් දෙවියන් සහිත ලෝකයාට ජරා මරණ ආදී දුකින් අත මිදී ලබන අජරාමර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සම්බුද්ධ වන්දනාව සම්බුද්ධ පූජා පැවැත්වීම සඳහා කවුරුත් নমස්කාරය කියලා සාදු කියලා নমස්කාරය කියමු.
සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ චින්තේය තව ශාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ බේසජ්ජං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පන් මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සාදු 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 ඉතිපිස භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයි පංචන්තං වේති තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති යස්සමූලේ නිසින්නව සම්භාරි විදයන්නකා පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමංසාමි බෝධි රාජා නමන්තුතේ මහියංගනං නාගදීපං කල්යාණං පදලාංජනං දිවා ගුහං දීගවාපි චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරං ච බෝධින් මරිච වට්ටියං ස්වන්නමාලි මහා චේතියං තුපාරාම බලාගිරින් ජේතවනං සේල චේතියං තථා කාචරගාමකං ඒතේ සෝලසඨානානි අහං වන්දාමි සම්බදා වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ සුපතිච්චිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා
කායේන වාචා චින්තේන පමාදේන මනාකතං අට්ඨයං කමමේ භන්තේ බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මනාකතං අට්ඨයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මනාකතං අට්ඨයං කමමේ සංඝ පුඤ්ඤං කෙත්ත අනුත්තර සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සමන කාලෝ අයං බදන්තා ධම්මං සමන කාලෝ අයං බදන්තා ධම්මං සමන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිපූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්නතුනි ශ්‍රී ලංකාවේ බොහොම දුරස්ත රටක් තමයි ඕමාන් කියන මේ රට මේ ඕමාම් රටේ මස්කට් නගරෙහි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිර්මාණය කළා තියෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ කේන්ද්‍රස්ථානයේ කරගෙන සෑම මාසයකම ආරම්භයේ පටන් සෑම මාසයකම ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවගෙන පොහොය වැඩසටහන් සීල භාවනා වැඩසටහන් තුළින් පින්නතුල්ලගේ ජීවිත ආත්‍යාත්මික වශයෙන් ගුණ දියුණුවක් ඇති කර ගැනීමට කටයුතු සංවිධානය කරගෙන පවත්වාගෙන එනවා. ඊට අමතරව සෑම වර්ෂයකම වාර්ෂික පින්කමක් හැටියට මේ ඕමාම් රටට බෞද්ධ ජනතාවට ඕමාම් රාජ්‍යයේ සියලු ජනතාව වෙනුවෙන් හැමෝටම සෙත්මෙත් ප්‍රාර්ථනා කරලා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කරනු ලබනවා. 2026 වෙනි වර්ෂයේ වෙනුවෙන් ඒ උතුම් පින්කම මේ ශ්‍රී ලාංකික ජනතාව මේ රටේ ජීවත් වෙන අය සහ සම්බන්ධ කරගෙන ඒ උතුම් පින්කම මෙවරත් සංවිධානය කරගන්නට යෙදුණා. එහෙම සංවිධානය කරගෙන කල්ලාත්ව ස්වාමින් වහන්සේලාට ඒ වෙනුවෙන් ආරාධනා කරලා එවැගේම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා 2025 වර්ෂ දෙසැම්බර් මාසේ 31 වැනි දින ලංකාවෙන් ගුවන්ගත වෙලා ඕමාම් රටට 2026 වසරේ ජනවාරි 1 වෙනිදා සම්ප්‍රාප්ත වෙනකොට එවැගේම මේ දායක පින්නතුල්ලා උන්වහන්සේලා
ඊටාම ආදර ගෞරවයෙන් පිළි අරගෙන වාහන පහසුකම් යොදලා මේ විහාරස්ථානයට වැඩම කරවන්නට යෙදුණා. එවැගේම දානමාන ආදී වලින් උපස්ථාන කරලා ස්වාමින් වහන්සේලාට වැඩ ඉඳ සුව පහසුකම් ඇතිවන වැඩ සිටීමට අහසන පහසුකම් යොදලා ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරන්ට යෙදුණු. දැන් මේ සතියක් පුරාවටම මහා සංඝරත්නයට දානමාන ආදී වලින්ද ගිලන්පස වලින්ද බෙහෙත් වලින්ද එවැගේම ආසන පහසුකම් වලින්ද මේ සතිය පුරාම පින්නතුල්ලා ඒ වෙනුවෙන් විශාල උපස්ථාන කුසල ධර්මයක් සම්පාදනය කර ගන්නට ලැබුණා. සර්ව රාත්‍රික පරිත්‍යාග ධර්ම දේශනා එවැගේම සද්ධර්ම දේශනා බෝධි පූජා සම්බුද්ධ පූජා වන්දනමාන ආදී එවැගේ අනේක විද පින්කම් රාශියක් සිද්ධ කර ගන්නට ලැබුණා. දැන් අවසාන දිනය අද දවසේ දැන් තව ටික වේලාවකින් මේ කටයුතු නිමාඩපත් කළ ස්වාමින් වහන්සේලා ගුවන් ගත වෙලා ලංකාවට වඩින්න සූදානම් වෙන වෙලාවේදී මේ සන්ධ්‍යා කාලයේ සම්බුද්ධ වන්දනාවක් එවැගේම කෙටි අනුශාසනාවක් පවත්වලා පින්නතුල්ලට හදවතින්ම ආශිර්වාද පැවැත්වීමට සූදානම් වන වෙලාව. පින්නතුනි මේ ස්ථානය බොහොම වටින ස්ථානයක්. මම හිතනවා ඒ වගේ මේ ස්ථානය අමරණීය ස්ථානයක්, පූජනීය ස්ථානයක්, ඓතිහාසික ස්ථානයක්, එවැගේම මේ අපරාජිත භූමියක් හැටියට මේ ස්ථානය සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි වරක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නය පිරිවරාගෙන චාරිකාවක වඩින අවස්ථාවකදී උන්වහන්සේගේ බුදු ඇසට දකින්න ලැබුණ එක්තරා තැනක දරුවෙක් පින්නතුනි වන්දනා කරනවා. කිසිම සංකේතයක් නැතන, චෛත්‍යයක් නැ, බෝධියක් නැ, විහාරයක් නැ. නමුත් මේ දරුවා වඳිනවා දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ මේ දරුවගෙන් අහනවා, දරුව කුමක් සඳහාද මෙතෙන්ට වඳින්නේ? එතකොට මේ ළමයා කියන, ස්වාමීනි මම මේකේ අගක් මුලක් දන්නේ නැහැ. අපේ තාත්තා මම පුංචි කාලේ අපේ තාත්තා මාත් එක්ක ගොවිපළට ගිහිල්ලා ඒ ගොවිතැන් කරන්න කලින් කුමරට බහින්න කලින් තාත්තා මෙතෙන්ට වඳිනවා. වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ. ඒ නිසා දැන් තාත්තා මිය ගිහිලා කලක් වෙනවා. ඒ තාත්තා කරපු කටයුතු දැන් මමයි කරන්නේ. ඒ නිසා මම මේ කුමරට බහින්න කලින් මෙතන වන්දනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ වැඳිය යුතු තැනක් මෙතන පිළිදු තැනක් කියලා. එතෙන් භික්ෂුන් වහන්සේලා ඒ ගැන විමසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරන මෙතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ වගේ රත්තරන්ින් යොදුනක් උසට චෛත්‍යයක් ගොඩනගලා තිබිච්ච තැන. දැන් ඒ චෛත්‍ය පොළවට කිඳා බහැලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලෙන් ආයක මතු කළ පෙන්නවා. ඉතින් ඒ වගේ මේ ස්ථානියත් මම හිතන්නේ අද ඊයේ නෙමෙයි ඈත අතීතයේ මහරහතන් වහන්සේලා සෙවණ දීපු එවැගේම ස්ථානයක් වෙන්න පුළුවන් මේ ස්ථානය. පින්නතුනි බුද්ධ කාලේ පුන්න කියන ස්වාමින් වහන්සේ සුණාපරන්ත ජනපදයට වැඩම කරන්ට යෙදුණා. මම හිතනවා මේ කියන ස්ථානයේ ඒ සුණාපරන්ත ජනපදයේ වෙන්න ඇති කියලා පුරාණ කාලේ. ඒ නිසා තමයි දැන් මේ රටේ බෞද්ධ සිද්ධාස්ථානයක් තියෙනවා මේ ස්ථානේ පමණයි. ඉතින් මේ තැන අරමුණු කරගන්නට, මේ තැන යොදාගන්න, මේ භූමිය වෙන් කරගන්නට පින්නතුල්ලට අවස්ථාව ලැබුණේ ඒ ඈත අතීතේ මෙතන පූජනීය ස්ථානයක් තියෙන්න ඇති කියලා මම කල්පනා කරනවා. ඉතින් මේ සෙනසුන ස්ථානයේ රැක බලාගෙන දිනුව සලසාගෙන කටයුතු කරන අපේ ශ්‍රී ලාංකික ජනතාව එකතු වීම බොහොම වැදගත් වෙනවා. බොරළු කන්දකට මැණික් ගොඩක් එකතු වුණා වාගේ පින්නතුනි. බොරළු කන්දකට මැණික් ගොඩක් එකතු වුණාම ඒ බොරළු කන්දේ තියෙන ඒ බොරළු ස්වභාවය, අඳුරු ස්වභාවයත් නැති වෙලා යනවා. ඒ තරම් ප්‍රබල වටිනා ස්ථානයක් තමයි මේ ස්ථානය. ඉතින් දැන් වසර ගණනාවක් තිස්සේ පින්නතුල්ලා මේ ස්ථානයේ ආගමික කටයුතු කරගෙන ශ්‍රී ලාංකික ජනතාවට විශාල
දහම් අස්වැසිල්ලක් ලබා දීමට පුණ්‍ය ශේස්ත්‍රයක් බවට මේ ස්ථානෙ පත් කරගෙන තියෙනවා. ඒ නිසා බොහෝම සතුටපත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි, යම් කිසි කෙනෙක් යම් දවසක යම් දිනයක යම් මොහොතක යම් වේලාවක යම් අවස්ථාවක පිනක් කරගන්නවා නම් යම් තැනක ඒ දවස වාසනාවන්ත දවසක්, ඒ දිනය වාසනාවන්ත දිනයක්, ඒ මොහොත සුබ මොහොතක්, ඒ වේලාව නැකත් වේලාවක්, ඒ අවස්ථාව මංගල සම්මත අවස්ථාවක් බවට පත් වෙනවා කියලා. මංගල කියලා කියන්නේ මෙලව යහපත පරලොව සුගතිය ශාන්ත නිවට හේතු වෙන කරුණවට මංගල කියලා සඳහන් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවන් දොර 38ක් විවෘත කරමින් දැසූ මංගල ප්‍රතිපදා මේකට ඇතුළත් වෙනවා පින්නතුනි. ඉතින් ඒ පින්දහන් සිද්ධ කර ගැනීම එදාට ඒ මොහොතේ ඒ දවසට පමණක් නෙවෙයි මුළු ජීවිතේටම ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ගන්න හෙරන හුස්ම රැල්ලක් තබන ඔසවන පියවරක් පාසාම චරුවන්ගේ ආශිර්වාද දෙවි රැකවරණය ලැබෙනවා. එපමණක් නෙමෙයි සසර පුරාම ලබන සෑම ජීවිතයකටම ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. ඒ තරම් අති විශාල පිනක් කුසලයක් සිද්ධ වෙන පින්කමක් තමයි පින්නතුල මේ පවත්වාගෙන ලබන්නේ. ඒ නිසා බොහොම සතුටපත් වෙන්නට ඕනේ. ඉතින් කාලය හුඟක් ගන්න වෙලාව මදි. ඉතින් අද මේ පින්කම මේ විදියට අවසාන දවසේ මේ පින්කම සිද්ධ කරන අද සම්බුද්ධ පූජාවේ ප්‍රධාන ධර්මාශාසනාවේ දායකත්වයේ උසුලනු ලබන්නේ රාජ කරුණා මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත් එවැගේම අරමුණු වී ඇත්ත මේ පින්කම සඳහා සම්බන්ධව සියලුම පින්නතුන් හට උතුම් ධර්මාභෝධයේ පිණිසත් මේ පින් හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවත් පින්නතුන් තුල තියෙනවා. ඕමම් රජේ රට පාලනය කරන සුල්තාන් නම් බිල් තාර්ක කියන රජතුමාට සත්පතා ආශිර්වාද කිරීමට පරලව සපන් හිටපු රජතුමා වන සුල්තාන් කාබුන් රජතුමාට පින් අනුමෝදන් කිරීමත් ඕමම් රජයේ අප ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සත්පතා ආශිර්වාද කිරීම රෝගාතුරව සිටින හංසනී දියණියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීම එවැගේම බිහඳු සහ සුවේන්දු පුංචි පුතුන් හට සත්පතා ආශිර්වාද කිරීම රාජ කරුණා මහත්මිය නමින් පරලොව ගිය සංසාරගත සියලුම ඥාතින් පුණ්‍යානුමෝදනා කිරීමයි මේ පින්කමේ අරමුණු හැටියට ඉදිරිපත් කරගෙන තියෙන්නේ. එහෙමනම් දැන් කල්පනා කරගන්න මේ සතිය පුරාම මේ වෙනුවෙන් අපේ පින්නතුල්ලා එවැගේම මේ පින්කම නැත්නම් මේ මහා සංඝ රත්නය මේ රාජ්‍යයට මේ රටට වඩමවා ගැනීමට කටයුතු කරන්න ආරම්භ කරමු දවසේ ඉඳන් මේ දක්වාම පින්නතුල මේ ගැන කොයිතරම් හිතුවද මොනතරම් කතා කරාද එවැගේ මොනතරම් වියපැහැදන් කළාද වෙහෙස මහන්සි වුණාද එවැගේ දෙතුන් දින දෙක තුන ඉදිමරුවද එවැගේම දානමාන ආදී කටයුතු කරමින් ධර්ම දේශනාවට සවන් දෙමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් වන්දනමාන ආදී කරමින් නොයෙක් ආකාරයෙන් උපදවාගත් උදාර කුසල ධර්මයටම මේ අද දවසේ සිදු කරනු ලබන සියලුම පුණ්‍ය කර්මයන් ඒකරාශී කළ අපි ඒ හැම දිනාටම සත්‍යමත් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ උතුම් පින්කමේ බලෙන් තරුවන් සරණින් දෙවි රැකවරණය තුළින් පින්වත් සෑම ජනාට නම් කියවාද නොකියවාද සිහි කලාවද නොකලාවද ආවාවද නාවාවද සියලුම ජනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. අපලවදුරු මාර්ග බහද කතුරුවාන්තර විපත් කදර වේනම් මගහැරේවා. බලාපොරොත්තු අධිෂ්ඨාන මුදුන්පත් වේවා. කරන කියන කටයුතු රැකී ආරක්ෂා දියුණු වේවා. හැම ජනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඉගෙන ගන්න දූ පුතුන්ගේ අධ්‍යාපන විභාගාදී කටයුතු සාර්ථක වේවා. එවැගේම ගන්න හෙරන හුස්ම රැල්ලක් තබන ඔසවන පියවරක් පාසාම තරුණුවන්ගේ අසීමිත ආශිර්වාදයේ බලෙන් සෑම ජනාටම සිතක් ශාන්තිය සැනසීමක් ආශිර්වාදයක් ආරක්ෂාවක් නිවන දක්වාම ලැබේවා කියලා අපි මහා සංඝ රත්නය වෙනුවෙන් හදවතින්ම ආශිර්වාද කරනවා. එවැගේ මේ රැස් කරගත් උදාර පින්කමේ පින මිය පරලොව ගිය සියලුම දෙනාට අපි අනුමෝදන් කරනවා. සියල්ලම මේ පින කොහේ හිටියත් මේ පින පෙනේවා දකීවා අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත වාසනාවන්ත වේවා.
සංසාර චාරිකාවේදී නැවත නැවතත් අපට සම්මුඛ වේවා. එවැගේම අකල් මරණ බිහිසු රෝගාබාධ විපත්ති කරදර කර්ම විපාක වලට සැබවින්ම වේ සිහින කිව්වත් අත්පන්න වේවා. ජාති ජාතියක් පාසා නිරෝගී සැප බල දීර්ඝාස ජීවිත ලැබමින් සුවසේ පාරමී පින් පුරාගෙන සසර ජයගෙන කෙලස් ජයගෙන ආත්මය ජයගෙන මරණය තරණය කරලා අජරාමර අමා මහ නිවනින් සැනසේවා සාදු කියා පින් දෙමු. අපවත් ශාසනය ලෝකීය පින්වත් හැම දෙනාගේම ජීවිත සුරකින දිව්‍ය රාජ මණ්ඩලයේ පින සාදරයෙන්ද සමාදරයෙන්ද කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද අනුමෝදන් වෙලා දරුවන් රකින්න මව්පියන් මේ හැම දෙනාගේම ජීවිත ගමන් බිමන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුවා දරුවන්ගේ ජීවිත රැකී ආරක්ෂා සියල්ලම ආරක්ෂා කර දෙත්වා. සියලු දෙවියෝ පැතු බෝධියානාවලින් නිවන් දකිත්වා කියා සාදු කියන්න. එවැගේම ඔබ අප හැම දෙනාටත් ජරා මරණ ආදී දුකින් අත මිදී ලබන අජරාමර අමා මහ නිවනින් සැනසීමට මේ උතුම් පින්කම නිවන දක්වා හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථාවන් කියා ඥාතීන්ට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාත අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරම් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරම් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමෝදින්වා චිරම් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරම් රක්ඛන්තු මන් පරන්ති. මේ වාක්‍ය කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡන් වන්දාපචායිනෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්ධං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සංබුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයන්. අප පුරා දින 5ක් පුරාවට පැවැත් වූ පින්කම් මාලාවේ අද අවසාන දිනය. ඉතින් අද දිනත් අප කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් යුක්තව අපගේ විහාරස්ථානයට වැඩම කරවන්නට යෙදුණු උත්තරීතර ගෞරවතර මහා සංඝරත්නයට කෙටියෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට අවසරයි. පුරා දින 5ක් පුරාවට අප කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් යුක්තව අප කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව අපට ඊටමත් වටින ධර්ම කරුණු රාශියක් දේශනා කරනු ලැබුවා. ඒ වගේම උතුම් වූ පරිත්‍රාණ ධර්ම දේශනාව ඊටමත් විචිත්‍රවත් ලෙස සිදු කරනු ලැබුවා. ඉතින් අප මෙතෙක් මේ දින 5 පුරාවටම අප මෙතෙක් වෙලාවක් රැස් කර ගන්නට යෙදුණු සියලු පින් කුසල් ගෞරවයෙන් පින්වත්
ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා අප මෙතෙක් මේ දින පහ පුරාටම රැස් කර ගන්නට යෙදුණු යම් කුසලයක් පිනක් ඇද්ද ඒ කුසලයේ පිනේ බලයෙන් ගෞරවනීය මහා සංඝරත්නයට මේ මොහොතේ අප පාද නමස්කාර පූරකව අනුමෝදන් කරනවා අපි හැමදෙනාම මේ පින්කම් සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ ඊ타ත්ම කිටි භවයකදී උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඉතින් අප වෙනුවෙන් වැඩම කරවන්නට යෙදුණු සිව්පස් නමක් වන ගෞරවනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලා ඊ타ත්ම කිටි භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින කුසලය මහා උපකාරී වේවා. ඒ වගේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පින කුසලය මහා උපකාරී වේවායි සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අපගේ මේ පින්කම නිමාව සනිටුහන් කිරීමට මත්තෙන් අපගේ විහාරස්ථානයේ වන්දනා කරමින් පින්කම නිමාව සනිටුහන් කිරීමට අංගීරසස්ස මුනිනෝ ගුණ සාගරස්ස තු පංච බෝධිපට්ටි මංච නිධාපයිත්වා ඕමානදී සික්ඛ සුධි හිචලංකිකේහි වන්දේ කතං ජින ජයන්ති මහා විහාරං